ආයිබෝන්. ඉතින් ඔයාලා අදත් එකතු වෙලා ඉන්නේ කොළඹ කොටස් වෙළඳපොළ ගැන අපි අරගෙන එන වීඩියෝ සීරීස් එකේ 8 වෙනි වීඩියෝ එකත් එක්ක. එහෙමත් නැත්නම් chapter 2 එකේ පළවෙනි වීඩියෝ එකත් එක්ක. ඉතින් ඔයාලට මතක ඇති අපි කලින් වීඩියෝස් 7න් කතා කරා බිගිනර් කෙනෙක් විදියට ඔයා කොටස් වෙළඳපොළ ගැන ඉගෙන ගන්න ඕන හැම දෙයක් ගැනම ඉතාම සරලව. ඉතින් ඔයා තවම මේ වීඩියෝස් ටික බැලුවේ නැත්නම් ඒ වීඩියෝස් ටිකත් බලලා මේ වීඩියෝ එකට එන එක ගොඩක් වැදගත්. මොකද ඔයාලට බිගිනර් කෙනෙක් විදියට ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා. ඔයාලට පුළුවන් මේ වීඩියෝස් ටික බලලා හොඳ අයිඩියා එකක් අරගෙන මේ chapter එකට එන්න. එහෙනම් අපි අද මේ වීඩියෝ එකෙන් පටන් ගන්නේ දෙවනි chapter එක. ඉතින් මේ වීඩියෝ එකේ ඉඳලා ඊළඟ වීඩියෝස් 3ත් 5ත් අතර ප්‍රමාණයකින් අපි දීර්ඝ වශයෙන් කතා කරනවා කොටස් වෙළඳපොලේ කොටස් මිලදී ගැනීමේදී. එහෙමත් නැත්නම් කොටස් වෙළඳපොලේ මුදල් ආයෝජනය කරද්දී අපි අනිවාර්යයෙන්ම බලන්න ඕනේ ප්‍රධාන සාධක 3 ගැන. නැත්නම් ඇනලිසිස් 3ක් ගැන. ඒ තමයි ෆන්ඩමෙන්ටල් ඇනලිසිස්, ටෙක්නිකල් ඇනලිසිස් සහ මාකට් සෙන්ටිමන්ට්ස්. ඒ වගේම තමයි ඔයාලට මේ chapter එකේ ඉඳලා අලුත් වචන කිහිපයක්ම අහන්න ලැබෙවි. මොකද ඔයා දැන් ස්ටොක් මාකට් ජර්නි එකේ ඇඩ්වාන්ස් chapter එකකට ඇවිත් තියෙන්නේ. ඒ නිසා සමහරක් දේවල් ඔයාලට එක සැරේ තේරුම් ගන්න අමාරුයි නම් දෙතුන් සැරයක් බලලා හරි තේරුම් අරගෙන ඊළඟ කොටසට එන්න කියලා අපි නැවතත් මතක් කරනවා. ඉතින් ඔයාගේ ස්ටොක් මාකට් ජර්නි එකේ සාර්ථකත්වය තීරණය වෙන්නේ අපි මෙන්න මේ කතා කරපු ප්‍රධාන සාධක තුන පාවිච්චි කරන විදියත් එක්ක. කොටස් වෙළඳපොලේ තියෙන සමාගම් 286කට ආසන්න ප්‍රමාණයකින් හොඳ ආයතන තෝරගන්න අපිට මේ සාධක තුන ගොඩක් වැදගත් වෙනවා. හරි එහෙනම් අපි අද මේ වීඩියෝ එකෙන් බලමු මොකක්ද ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් කියන්නේ, මොකක්ද ටෙක්නිකල් ඇනලිසිස් කියන්නේ සහ මාකට් සෙන්ටිමන්ට්ස් කියන්නේ මොනවද කියලා. ඉතින් මං හිතන්නේ YouTube එකේ පළවෙනි වතාවට තමයි මේ වගේ ස්ටොක් මාකට් එක ගැන වීඩියෝ සීරීස් එකක් ඔයාලට නොමිලේ අරගෙන එන්නේ. ඉතින් මේ වීඩියෝ සීරීස් එකේ මගේ ප්‍රධාන අරමුණ තමයි ඔයා වගේ තවත් දහස් ගණනකට කොටස් වෙළඳපොළ ගැන නොමිලේ කියලා දීලා සාර්ථක ආයෝජකයන් බවට පත් කරන එක. එහෙනම් මේ වීඩියෝ සීරීස් එක ඉස්සරහටත් බලන්න. දැන්ම අපිව subscribe කරලා තියාගන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි. අපි මුලින්ම බලමු මොකක්ද මේ ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් කියන්නේ කියලා. සරලවම කිව්වොත් අපි ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් කියන්නේ අපි යම්කිසි සමාගමක මුදල් ආයෝජනය කරන්න කලින් ඒ සමාගමේ සැබෑ මූල්‍ය තත්ත්වය සහ ව්‍යාපාරයේ සිදුවන්නේ කුමක්ද කියලා අධ්‍යයනය කිරීම. ඉතින් අපි යම්කිසි ආයතනයක මුදල් ආයෝජනය කරන්න කලින් බලන්න ඕන ප්‍රධානම සාධකයේ විදිහට අපිට මේ ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් එක හඳුන්වන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපි මේක මූලික විශ්ලේෂණය කියලාත් හඳුන්වනවා. අපිට මේ ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් වලදී සමාගමක පසුගිය දත්ත පාවිච්චි කරලා අනාගතයේ ඒ සමාගම මොන වගේ වර්ධනයක් ලබා ගනීද කියලා යම්කිසි පුරෝකථනයක් කරන්න පුළුවන්. ඉතින් අපි ෆන්ඩමෙන්ටල්ස් වලදී සමාගමක ලාභය, වත්කම්, වගකීම් සහ කළමනාකාරීත්වය වගේ දේවල් ගැන ගැඹුරෙන් අධ්‍යයනය කිරීමක් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් අපි මේ ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් එකක් කරද්දිත් ඒ යටතේත් අපිට ප්‍රධාන කොටස් තුනක් බලා ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ප්‍රධාන සාධක තුනක් බලා ගන්න පුළුවන්. පළවෙනි සාධකය තමයි ඉකොනොමික් ඇනලිසිස්. ඉතින් මේ ඉකොනොමික් ඇනලිසිස් එකේදී වෙන්නේ කොටස් වෙළඳපොලේ යම්කිසි මුදලක් ආයෝජනය කරන්න කලින් හොයලා බලන්න ඕනි කොටස් වෙළඳපොලට සාපේක්ෂව ආර්ථිකයේ අනිත් සාධකවල හැසිරීම මොන වගේද කියලා. එතනදී අපි රටේ උද්ධමනය, පොලී අනුපාතය, විනිමය අනුපාතය සහ දේශපාලන ස්ථාවරත්වය ගැන ගැඹුරින් අධ්‍යයනය කරනවා. එහෙමත් නැත්නම් ගැඹුරින් විශ්ලේෂණය කරනවා. සරලවම අපිට මේ ඉකොනොමික් ඇනලිසිස් එකේදී බලා ගන්න පුළුවන් අපේ මුදල් කොටස් වෙළඳපොලේ ආයෝජනය කරනවද? එහෙමත් නැත්නම් රාජ්‍යයන් රියල් ස්ටේට් හෝ වෙනත් ආයෝජන මාර්ගයක ඉන්වෙස්ට් කරනවද කියලා. උදාහරණයක් විදිහට අද වෙනකොට ලංකාවේ ආර්ථික තත්ත්වය අධ්‍යයනය කරොත් අපිට කොටස් වෙළඳපොලේ අනාගතය පිළිබඳ යම්කිසි ධනාත්මක තත්ත්වයක් බලා ගන්න පුළුවන්. ඊළඟ එක තමයි ඉන්ඩස්ට්‍රි ඇනලිසිස්. අපි ඉකොනොමික් ඇනලිසිස් එකක් එහෙමත් නැත්නම් ආර්ථික විශ්ලේෂණයක් සිද්ධ කරාට පස්සේ අපිට අයිඩියා එකක් ගන්න පුළුවන් රටේ ආර්ථිකය මොන වගේද හැසිරෙන්නේ කියලා. ඊට පස්සේ අපි විශ්ලේෂණය කරන්න ඕනි රටේ ආර්ථික තත්ත්වයත් එක්ක මොන වගේ ව්‍යාපාරවලටද අනාගතයේ සාර්ථක වෙන්න
වැඩි අවස්ථාවක් තියෙන්නේ කියලා. ඉතින් මේ විවිධ ක්ෂේත්‍ර ගැන කරන විශ්ලේෂණය අපි ඉන්ඩස්ට්‍රි ඇනලිසිස් එකක් කියලා හඳුන්වනවා. ඉතින් අපි මේ ඉන්ඩස්ට්‍රි ඇනලිසිස් වලදී ගැඹුරෙන් විශ්ලේෂණය කරන්න ඕනි. අනාගතයේ ලොකුම වර්ධනයක් ලබා ගන්න පුළුවන් ක්ෂේත්‍ර මොනවද? රජයේ ප්‍රතිපත්ති වලින් ඒ ක්ෂේත්‍ර වලට උදව් කරනවද? එහෙමත් නැත්නම් මේ ප්‍රතිපත්ති වලින් හානියක් වෙනවද සහ ඒ ක්ෂේත්‍ර වලට එන අලුත් තරඟකරුවන් කවුද කියලා. ඉතින් අපිට මේ ඉකොනොමික් ඇනලිසිස් එක සහ ඉන්ඩස්ට්‍රි ඇනලිසිස් එක හරහා හොඳ අදහසක් ගන්න පුළුවන්. අපි මොන ක්ෂේත්‍රවලද අපේ මුදල් ආයෝජනය කරන්න ඕන කියලා. තුන්වෙනි එක තමයි කම්පැනි ඇනලිසිස්. ඉතින් අපි ඉකොනොමික් ඇනලිසිස් එක සහ ඉන්ඩස්ට්‍රි ඇනලිසිස් එක කරාට පස්සේ අපිට පුළුවන් ඒ ඉන්ඩස්ට්‍රීස් වල තියෙන හොඳම කම්පැනි මොනවද කියලා වෙන වෙනම විශ්ලේෂණය කරන්න. ඒක තමයි අපි මේ කම්පැනි ඇනලිසිස් එකක් විදිහට හඳුන්වන්නේ. ඉතින් ඔයාලට දැන් තේරෙනවා ඇති මේ තුනම එකිනෙකට සම්බන්ධයි කියලා. ඉතින් අපි මුලින්ම බලනවා රටේ ආර්ථිකය මොන වගේද කියලා. ඊට පස්සේ අපි බලනවා රටේ ආර්ථිකයත් එක්ක මොන වගේ ක්ෂේත්‍රවලටද අනාගතයේ ලොකු වර්ධනයක් සිදු වෙන්න පුළුවන් කියලා. ඊට පස්සේ අපි බලනවා ඒ ක්ෂේත්‍රවලත් තියෙන හොඳම සමාගම් මොනවද කියලා. ඉතින් අපි උදාහරණයක් අරගෙන මේක තවත් සරලව පැහැදිලි කරමු. ඉතින් අපි රටේ ආර්ථිකය ගැන විශ්ලේෂණය කරාට පස්සේ අපිට අදහසක් ගන්න පුළුවන් වෙනවා ඊළඟ අවුරුදු කිහිපය ඇතුළත බැංකු සහ මූල්‍ය ක්ෂේත්‍රවල ලොකු වර්ධනයක් වෙන්න පුළුවන් කියලා. ඉතින් මම මේක උදාහරණයක් විදියට විතරයි ඔයාලට කියන්නේ. ඊට පස්සේ අපිට කම්පැනි ඇනලිසිස් එක යටතේ පුළුවන් කොටස් වෙළඳපොලේ මේ ෆයිනෑන්ස් සහ බැංක් එහෙමත් නැත්නම් මූල්‍ය සහ බැංකු කියන ක්ෂේත්‍රවල ලියාපදිංචි වෙලා තියෙන සමාගම් මොනවද කියලා බලන්න. ඉතින් ඊට පස්සේ අපිට පුළුවන් ඒ බැංකින් සහ ෆයිනෑන්ෂල් සෙක්ටර්ස් වල තියෙන කම්පැනිස් වෙන වෙනම කම්පැනි ඇනලිසිස් එකක් කරන්න. ඉතින් අපි මේ කම්පැනි ඇනලිසිස් එකේදී එහෙමත් නැත්නම් සමාගම් විශ්ලේෂණයේදී ඒ සමාගමේ පසුගිය වසරවල වර්ධනය, ශුද්ධ ලාභය, කොටසකින් උපයලා තියෙන මුදල, ලාභාංශ ගෙවනවද නැද්ද වගේ දේවල් ගැන ගැඹුරින් විශ්ලේෂණය කරනවා. ඉතින් අපිට පුළුවන් ඒ පසුගිය දත්ත බලලා ඒ සමාගමේ අනාගතය ගැන යම්කිසි පුරෝකථනයක් කරන්න. ඉතින් අපි මේ ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් වලදී විවිධ රේෂියෝස් 20ත් 25ත් අතර වගේ ප්‍රමාණයක් පාවිච්චි කරනවා. ඉතින් මේ රේෂියෝස් ගැන අපි ඊළඟ වීඩියෝ එකෙන් ඊටාම ගැඹුරෙන් සහ දීර්ඝ වශයෙන් කතා කරමු. අපිට ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් එකෙන් පස්සේ කරන්න තියෙන්නේ ටෙක්නිකල් ඇනලිසිස් එක. ටෙක්නිකල් ඇනලිසිස් කියන්නේ යම් ටෙක්නිකල් ඉන්ඩිකේටර්ස් පාවිච්චි කරලා යම්කිසි ආයතනයක කොටස්වල මිල කෙටි කාලීනව හැසිරෙන විදිය ගැන අදහසක් ගන්න එක. ඉතින් මම නැවතත් මතක් කරනවා කෙටි කාලීනව හැසිරෙන විදිය ගැන අදහසක් ගන්න තමයි අපි මේ ටෙක්නිකල් ඇනලිසිස් පාවිච්චි කරන්නේ. ඉතින් ඔයාලට මතක ඇති අපි කලින් වීඩියෝස් වල කතා කරා long term investors ලා සහ short term traders ලා කියලා. ඉතින් long term investors ලා ගොඩක් දුරට තීරණ ගන්න මේ ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් එක. ඒ වගේම තමයි ෂෝට් ටර්ම් ට්‍රේඩර්ස්ලා බොහෝ දුරට තීරණ ගන්නේ මේ ටෙක්නිකල් ඇනලිසිස් මත. එහෙමත් නැත්නම් ටෙක්නිකල් ඉන්ඩිකේටර්ස් මත. ඉතින් සරලවම මේ ටෙක්නිකල් ඇනලිසිස් වලදී වෙන්නේ යම්කිසි සමාගමක කොටසක අතීත සහ වර්තමාන දත්ත පදනම් කරගෙන ඊළඟ මොහොතේ ආයතනයේ කොටස්වල මිල මොන වගේ හැසිරෙයිද කියලා යම්කිසි අදහසක් ගන්න එක. ඉතින් අපිට මේ charts හරහා කොටස් වෙළඳපොලේ අතීත සහ වර්තමාන දත්ත හැසිරෙන විදිය බලා ගන්න පුළුවන්. ඉතින් අපිට පුළුවන් විවිධ indicators පාවිච්චි කරලා මාකට් එක මෙතනින් එහාට කොටස්වල මිල මොන වගේ වෙනසක් වෙයිද කියලා අදහසක් ගන්න. ඉතින් මම නැවතත් මතක් කරනවා අපිට පුළුවන් මේ හරහා යම්කිසි අදහසක් ගන්න විතරයි. ඉතින් අපි මේ සඳහා විවිධ charts සහ indicators පාවිච්චි කරනවා. fundamentals වලින් පස්සේ අපි දීර්ඝ වශයෙන් කතා කරමු මේ charts සහ විවිධ indicators පාවිච්චි කරලා සමාගමක අනාගතය ගැන නිවැරදිව පුරෝකථනය කරන්නේ කොහොමද කියලා. ඉතින් අපි technical analysis වීඩියෝ එකේදී මේ සඳහා අවශ්‍ය සියලුම indicators ගැන ගැඹුරෙන් කතා කරමු. අවසාන වශයෙන් අපි කතා කරන්න තීරණය කරේ මාකට් සෙන්ටිමන්ට්ස් ගැන. මාකට් සෙන්ටිමන්ට්ස් කියලා අපි හඳුන්වන්නේ යම්කිසි නිශ්චිත කාලයක් තුළ ආයෝජකයන්ගේ මූඩ් එක, ෆීලිං සහ ආකල්ප වගේ දේවල් නිසා කොටස් වෙළඳපොළට ඒක බලපාන ආකාරය. මේක තවත් සරලව කිව්වොත් සමාගමක් ගැන ආයෝජකයන් ධනාත්මක හිතනවද? එහෙමත් නැත්නම්
ඍණාත්මකව හිතනවද කියන එක. ඉතින් ආයෝජකයන් යම්කිසි සමාගමක් පිළිබඳ පොසිටිව් විදියට බැලුවොත් ඒ සමාගමේ කොටස් වලට තියෙන ඉල්ලුම වැඩි වෙනවා. ඉතින් කොටස් වලට තියෙන ඉල්ලුම වැඩි වෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම කොටස් වල මිල ඉහළ යන්නත් ඒක බලපානවා. ඒ වගේම තමයි ආයෝජකයන් යම්කිසි සමාගමක් පිළිබඳව ඍණාත්මක විදියට බැලුවොත් ඒ සමාගමේ කොටස් වල ඉල්ලුම ගොඩක් අඩු වෙන්න පුළුවන්. මොකද ආයෝජකයන් පෙළඹෙන්නේ නැහැ ඒ සමාගමේ කොටස් මිලදී ගන්න. ඒ වගේම තමයි ඒ සමාගමේ කොටස් තියෙන ආයෝජකයනුත් බලනවා තමන්ගේ කොටස් ටික විකුණලා දාන්න. ඉතින් මේ සැපයුම වැඩිවීම සහ ඉල්ලුම අඩුවීම නිසා ඒ සමාගමේ කොටස් වල මිල අඩු වෙන්නත් මේක බලපාන්න පුළුවන්. ඉතින් මේ මාකට් සෙන්ටිමන්ට්ස් වලට බලපාන්නේ ආයෝජකයන් ඒ අවස්ථාවේ ඉන්න මූඩ් එකත් එක්ක. උදාහරණයක් විදිහට යම්කිසි සමාගමක ෆන්ඩමෙන්ටල්ස් ඉතාම හොඳ තත්ත්වයක තියෙද්දි නිවුස් එකක් එනවා ඒ සමාගමේ කළමනාකාරීත්වය වෙනස් කරනවා කියලා. මේ අලුත් කළමනාකාරීත්වය පිළිබඳ ආයෝජකයන් නෙගටිව් විදියට බැලුවොත් ඒ සමාගමේ කොටස් වල මිල කෙටි කාලීනව අඩු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අලුත් කළමනාකාරීත්වය පිළිබඳ ආයෝජකයන් පොසිටිව් විදියට බැලුවොත් ඒ සමාගමේ කොටස් වල මිල කෙටි කාලීනව වැඩි වෙන්න පුළුවන්. ඉතින් අපි කොටස් වෙළඳපොලේ කොටස් මිලදී ගනිද්දී මෙන්න මේ සාධක තුන පිළිබඳ තමයි ප්‍රධාන වශයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන. ඉතින් අපි මේ වීඩියෝ එකේදී මේ සාධක තුන ගැන කෙටියෙන් පැහැදිලි කරාට ඊළඟ වීඩියෝස් තුනක් හරහා කොහොමද මේ ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් පාවිච්චි කරන්නේ, ටෙක්නිකල් ඇනලිසිස් පාවිච්චි කරන්නේ සහ මාකට් සෙන්ටිමන්ට්ස් පාවිච්චි කරන්න කියලා. ඉතින් අපි හිතනවා මේ වීඩියෝ එකනොත් ඔයා අලුත් දේවල් ගොඩක් ඉගෙන ගන්න ඇති කියලා. එහෙනම් වීඩියෝ එක ගැන ඔයාගේ අදහස අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මේ වීඩියෝ සීරීස් එක ඔයාගේ යාළුවන්ටත් බලන්න අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න. එහෙනම් අපි අදට ගිහිල්ලා එන්න. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.